අදින අපේ ගියේ. ඒකෝද? ඔය යන්න කම. යන්න බෑනේ. ඈ? කවුද? නෑ ඔය යන්න කම. මම කියන්නේ යන්න. ඔතනින් ගිහින් මේ කමරේ. කවුද? නෑ. මම කියන්නේ ඔහොම වඩි. අයින් බොඩි. ඔහොම වඩි. මේ මට යාළුවෙක් යාද නම් මේ ඉන්නේ. ගෑල්ලානේ? ඔව්. ඒ මොකද? නෑ. එයා තමයි කිව්වේ. ඈ? ඔව් යා ගෙදර ඉන්න බෑ කියලා. මට කියනද ගෙනද? නෑ ඒක මම ගියවනේ. මම කාමරේ. අර අම්බලේ? ඔව්. නෑ අම්බලෝ කියලා මම කාමරේ. දැන් රස්සාවක් තියෙනවද කන්න දෙන්න? නෑ ගෙදර. කාලෙකින් චුට්ටක් ගන්න. කාගෙද ඇල්ලෙන්නේ? අම්මගෙන් කිව්වා. අම්මා කෙනෙක් තමයි ඒ අම්මා දැනුවද මේක ගෙනාවේ? ඔව් අම්මා දැන් මට කිව්වද? නෑ. දැන් උඹට කන්න දෙන්නේ අපි උඹ මොකක් කන්න දෙන්නද ඔය ගෑනුනේ ගෙනාවේ? හරි ඉතින්. හරි තමයි. රස්සාව හොයාගන්න. ඈ? රස්සාව රස්සාව හොයාගන්න. හොයාගන්න ඉතින් ගෑණියද ගෙනාවේද? මං හිතුවා ඔබ හැරෙනකොට ඔය වගේ එකක් කරන්න තමයි මේ කුටුරුම් ගෙලින්නේ කියලා. හරි ඉතින්. දැන් ඉතින් කෑ ගන්නද නෑ? හැරෙනවා වැඩක් නෑ කියන්නේ. මේ කොහේවද? ගෑණියගේ වයස හරියද? ඇයි? මගේ තාත්තගේ යට ඇහිච්චව ඇහින්ද ඒකිටත් කියන්න බෑ. ඔබ බොරු ගොඩක් කියලා ගෙනාවක් දන්නේ නෑ මම මොකද කිව්වේ මේ යෝම තමයි ඒක ඇත්ත කිව්වේ. ඇත්ත? දැන් උඹට කන්න දෙන්න පුළුවන්. ගෙදර කියනවනේ ඉතින් ඒක චුට්ටක් වැඩි කළු වෙන එක මේ. ඒක තාත්තා තාත්තා ගෑනුන්ට කන්න දෙන්න ඕනේ. හරි ඉතින්. හරි කො හරි එතන කිව්වේ ආයෙත් දෙත්. අර ඔව්. උඹ කන්න දෙන්නේ අපි ගෙදර කන්න කී දෙනෙක් ඉන්නවද? බල්ලොත් එක්ක. බල්ල අඩු කරලා තියාගමු. උඹ කන්න දෙන්න උඹ යහමලකවත් කමන්නේ. හරි. ආ පොඩ්ඩක් එහා හිටපන් මත් ඒක. නැත්නම් තාත්තට කතා කරන්නේ නෑ බබා තාත්තා කතා කරන්න. නෑ තාත්තා දෙපා මේ විසඳන්න. තාත්තා උන්නේ නෑ ඉතින් තාත්තට ආවම ආ ඒකිට එන්න ගියාම හිටපන්. නෑ නෑ පස්සේ අපි වඩු දැන් මොකද ආ එහෙනම් මට ඒක කඩන්නේ මිනිස්සෙක් ගෙදර ගම සලකන්න බෑ. ඒ හරි උඹට දෙන්න තමයි මං ගෙනා. දැන් උඹ මහාකාට දෙන්න කියලා කෝල් කරා. චූටි මුගේ මහාකාට දෙන්න කියලා කෝල් කරා. ඒ වාසිය අපි බා. අපි බලන් කරු අපි චුක්. අපි. දැන් කරා දීප කාටා උඹ. කාටා. මම අපිට මේ තියෙනවත් අපි කොහොමද කන්නේ බොන්නේ. හරි ගින්න ගින්න අපි. ගින්න අපි. දැන් ගින්න අපි. දැන් ගින්න අපි. ඉතින් අපි දෙක ඇත්ත බල්ලත් කන්න බල්ලත් පහතිය හරි මරන බල්ලත් ඇත්ත කියපන් ඉතින් මොකද්ද කාගේ දරුවේද මේ ගෙනාවේ කාගේ කෙල්ලන්නේ ඔව් ඉතින් දැන් ඒ ළමයා ගම්මට කෝල් කරන නම්බර ඉදි මං ගාවනේ නැත්නම් කොට ගෑනු ගන්නකොට ඒක වල නම්බර තියෙන්නේ බෑ මේ නම්බර තියාගන්න නෑනේ මොකටද මම උඹ ගෙනෙන්නම් මගේ නැන්දම් මට ඉතින් කතා කරන්න නැත්නම් ඒක කියලා ගියා නෑ ඕන්න අම්මා යන්න එපා ඉතින් ඉන්න ගන්නවා ඊට මම ඒක තමයි අපුල්ලන්න හොඳට එපා එපා ගෑනු ගේන්න වයසක් හරි ගින් ගෑනු ගෙනා උඹනේ අම්මෝ කණ්ඩ දීපන් උඹගේ ඇයි දීපන් මම උඹටත් දීගන්න. නෑ අර ගෙදරින් උඹටත් නෑ කොම් තෝ කණ්ණාඩි දාලා ඉන්න මට දෙක වෙලා තෝ මේ ඊට මේ හොද්දට බලන්න මං තමයි දැන් උඹ මන මාරයන් ඔව් උඹට මෙහෙම සලකලා බෑ තෝ එදා ඉඳන්ම ඔය පිට මේ යන්නේ ඔය පිට ගෙදර ඉන්න පොඩි කොල්ලවත් මට හදා ගන්න හම්බෙන්නේ ඌ තමයි ඔය එකක් ඔය තොරම් බෝලයක් ඇදගෙන ඉන්නේ ඌ තොරම්බෝල ඇදගෙන තෝ මහයි කාට තමයි මන් දැන් කියන්නේ හරි දැන් ඉස්සන් පිට මේ කෝල් කරලා කියන්න පොඩක් කඩහන් හිටම කතා කරනවා පොඩ්ඩක් කඩහන් හිටපන් මල් මොකී විතරයි අඩුවේ ඕක දීපි දීපි බතක අම්මෝ උඹ තාත්තට ඔච්චර බය කොහෙවත් යන්නේ වගේ ඉන්නේ නැහැ තෝ ගෙනාවේ මට කියලාද මට හිතුණා තෝ කුඩු කුඩු ගානකට මොකක් හරි තෝගේ තියෙනවා කියලා ඔව් මල්ලා හරි ඉතින් දැන් ඉතින් කරන්න දෙයක් නැහැ ඕ ඈට ඉස්සෙත් ඇහැරගෙන අර දොර වහගෙන කුටුස් කුටුස් දානකොට මට එනවා මම මේ කන්දිව කුටුස් කුටුස් ගානේ තෝ මොකාටද කියලා මොකාටද මූ එන්නේ කියලා
හරි ඉතින් දැන් කරන්න දෙයක් නැහැ නේ. යාගේ ඇඳුම් ටික හවසට මම අරන් එනවා. ඇඳුම් බත් ඇඳුම් ටික අරන් ඵලයන් එහෙට. ගිහින් නැවතියන් ගියේ. පිස්සුද ගෑණි මීයාගේ දිහා. නෑ ඒක තමයි දැන් වෙන වැඩේ. එහෙම තමයි දැන් මේ කාලේ වෙන්නේ වැඩේ. ඉතින් ගෑණි මීයාගේ දිහා. තව ළමයි ගෙදර ඉන්නවනේ. තව එකෙක් ඉන්නවා. බිල්ලේ කියනනේ. ඒ විලිලජනක් වැඩයි දැන් පොලේ. කාගේ හරි අහිංසක කෙල්ලක් දැන් ඔබ ගෙදරට ගෙනාවනේ. දැන් උඹ බලාගනි. ගෙනාවනම්. ඔබ බැඳගත්ත නම් බෙහෙත් ඕක ගහපිය හොඳට ගහපිය. රස්සා රස්සාව අපි දන්නේ නේවා. ඔබ රස්සාව ඉස්සෙල්ලා කරගත්තනේ. තෝ දැන් ඒකේ කොහොම හරි එක තියේ. කන්න බොන්න දීපියේ. දුකටම බල්පියේ. ඉතුරු ටිකත් ඕක කරගන්න. අපිට බෑ. මෙහෙ ඉන්න පුළුවන්. මෙහෙ නෑ ඉතින් කොහෙන් තැනක් හදාගන්නේ මෙහෙනේ. කොහෙන් තැනක් හදාගන්නේ. ඕ මට කියලා දෙරුවා නම් kalau sama asing bang, ini pada baru. Ayo kalau itu. Meki bang, ayo meki baru aja lama. Mari mari important.